2024 අප සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙක පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව. අපි බලමු 7 වෙනි ගැටලුව. සෙන්ටිමීටර 6ක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. මුලින්ම අපි සරල රේඛාවක් ඇඳ ගන්නවා. මේ සරල රේඛාව මත අපි 1 ලක්ෂයක් ලකුණු කරනවා A කියලා. A වල ඉඳන් අපිට පුළුවන් සෙන්ටිමීටර 6ක් දුරින් B ලක්ෂය ලකුණු කරන්න. ඊළඟට කියනවා B ලක්ෂයේදී AB මත අංශක 60 කෝණයක් නිර්මාණය කරන්න. කවකටුව භාවිතා කරලා පුළුවන් අපිට මෙන්න මේ ආකාරයට අංශක 60 කෝණයක් නිර්මාණය කරන්න. අංශක 60 කෝණයක් මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට කියනවා එම කෝණය සමච්ඡේදනය කරන්න කියලා. මේ අංශක 60 කෝණය අපි නැවත දෙකට බෙදනවා. ඔන්න ඒ ආකාරයට පුළුවන් අපිට මේ කෝණය දෙකට බෙදන්න. දෙවෙනි කොටස AB සමානයි AC හා ABC අංශක 30ක් වන පරිදි ABC සමද්විපාත ත්‍රිකෝණය නිර්මාණය කරන්න. AB සමානයි AC වෙන්න ඕනි. ABC කෝණය දැන් අංශක 30යි 62ට බෙදුවා සමච්ඡේදනය වුණා අංශක 30යි. එhmenan අපිට පුළුවන් AB දිගට සමාන දිගක් කවකටුවට අරගෙන A වල ඉඳන් වෘත්ත ඡාපයක් ඇඳලා ওই C ලක්ෂය ලබා ගන්න පුළුවන්. මුලින්ම කවකටුවට සෙන්ටිමීටර 6ක් අරන් මෙන්න මේ විදිහට පුළුවන් අපිට C ලක්ෂය ලකුණු කරලා ඔය ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. මේ ත්‍රිකෝණය AB සමානයි AC සමද්විපාදයි. තුන්වෙනි කොටස AC ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. අපිට පුළුවන් AC වල ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට AC වල ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. ඊළඟට කියනවා AC විස්කම්භයක් වන පරිදි AC පාදය මත ABC ත්‍රිකෝණයට පිටතින් අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. ලම්බ සමච්ඡේදකයයි AC පාදයයි හමුවන ලක්ෂ්‍ය කේන්ද්‍රයේ සිට ඒට තියෙන දුර අරේ විදියට අරගෙන පුළුවන් අපිට අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. හතරවෙනි කොටස D හිදී අර්ධ වෘත්තය ඡේදනය වන පරිදි A හරහා BC ට සමාන්තර රේඛාවක් නිර්මාණය කර CD යා කරන්න. BC ට සමාන්තර රේඛාවක් A හරහා නිර්මාණය කරන්න ඕනි. ඒකාන්තර කෝණ දෙක සමාන වෙන ආකාරයට කෝණය පිටපත් කරනවා. BCA කෝණය පිටපත් කළා පුළුවන් අපිට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න. කෝණේ විශාලත්වය මෙන්න මේ විදිහට මැනගෙන අපිට පුළුවන් ඒ කෝණය A වලින් පිටපත් කරන්න. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න. මේ සමාන්තර රේඛාව නිර්මාණය කළාම ඒ රේඛාව අර්ධ වෘත්තය ඡේදනය වන තැන D ලෙස නම් කරන්න කියලා කියනවා. CD යා කරන්න D මෙන්න මේ ආකාරයට යා කරන්න පුළුවන්. පස්වෙනි කොටස ACD කෝණයේ විශාලත්වය කොපමණද? ACB කෝණයේ අංශක 30ක් වෙනවා. අපි නිර්මාණයෙන් ගත්තා ABC කෝණයේ අංශක 30යි. සමද්විපාත ත්‍රිකෝණයන් නිසා ACB කෝණයත් අංශක 30ක් වෙනවා. මේ ACB කෝණයට සමාන වන විදිහට තමයි අපි CAD කෝණය නිර්මාණය කළේ. එhmenan CAD කෝණයත් අංශක 30ක් වෙනවා. මේ CA කියලා කියන විස්කම්භය CDA කෝණය අංශක 90ක් වෙනවා. අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණයක්. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයික 180ක් නිසා අපිට පුළුවන් DCA කෝණය ගන්න අංශක 60යි. 8 වෙනි ගැටලුව ABCD සමාන්තරාශ්‍රයකී E අනු BC මධ්‍ය ලක්ෂයද E කියලා කියන්නේ BC මධ්‍ය ලක්ෂය. එහෙනම් අපිට පුළුවන් BE සමානයි EC කියලා ලකුණු කරගන්න. F අනු DF සමානයි 3න් 1යි DC වන පරිදි DC මත පිහිටි ලක්ෂයක්ද වේ. DF x වෙනකොට මෙතන 2x වෙනවා. DF සමානයි 3න් 1යි DC. DC පාදය හරියටම 3කට බෙදුවාම එක කොටසක් තමයි DF කියලා කියන්නේ. දික් කරන ලද AB රේඛාවට දික් කරන ලද FE රේඛාව G හිදීද දික් කරන ලද AD රේඛාවට දික් කරන ලද EF රේඛාව
HD ද හමු වේ. පළවෙනි කොටස BGE ත්‍රිකෝණය අංග සමයි CEF ත්‍රිකෝණය බව පෙන්වන්න. මුලින්ම අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක වෙන් කරගන්න. BGE ත්‍රිකෝණය හා CFE ත්‍රිකෝණවල PE සමාන වෙනවා EC දී ඇත. BEG කෝණය සමානයි FEC කෝණය ප්‍රතිමුඛ කෝණ මේ කෝණයට මේ කෝණය සමානයි. ඒ වගේම අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා ඒකාන්තර කෝණ. GBE කෝණය සමාන වෙනවා ECF කෝණය ඒකාන්තර කෝණ. මේක ඒකාන්තර කෝණ හැදෙන්නේ BG සමාන්තරයි FC රේඛාවට, තීරයක් රේඛාව වෙන්නේ BC. BGE ත්‍රිකෝණය අංග සම වෙනවා CFE ත්‍රිකෝණය. කෝණ දෙකයි අනුරූප පාදයයි කෝකෝපා අවස්ථාවෙන්. දෙවෙනි කොටස BF සහ CG ආකර BGCF සමාන්තරාශ්‍රයක් වීම සඳහා හේතු දක්වන්න. BE සමාන වෙනවා ECට දත්තය දීලා තියෙන දෙයක්. ඊළඟට අපිට ගන්න පුළුවන් GE සමානයි EF. අපි පළවෙනි කොටසේ අංග සම කළා ත්‍රිකෝණ දෙකක්. ඒ ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා. BGCF සමාන්තරාශ්‍රයකි. චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් එය සමාන්තරාශ්‍රයක්. චතුරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වීම. තුන්වෙනි කොටස DFH ත්‍රිකෝණය හා BGE ත්‍රිකෝණ සමකෝණී බව පෙන්වන්න. HTF කෝණය සමාන වෙනවා DAB කෝණයට අනුරූප කෝණ. ඒ වගේම අපිට ගන්න පුළුවන් DAB කෝණය සමානයි EBG කෝණය ඒත් අනුරූප කෝණ. 1 හා 2කින් HDF කෝණය සමානයි EBG කෝණය. ඒ වගේම අපිට ගන්න පුළුවන් DHF කෝණය සමාන වෙනවා BEG කෝණය අනුරූප කෝණ. මේ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් සමාන නම් ඉතුරු කෝණ දෙකක් සමාන වෙන්න ඕනි. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180 නිසා. නම් DFH කෝණය සමාන වෙනවා BGE කෝණය. DHF ත්‍රිකෝණය හා BEG ත්‍රිකෝණය සමකෝණී වේ. එක් ත්‍රිකෝණයක කෝණ තුනක් තවත් ත්‍රිකෝණයක කෝණ තුනකට සමාන වන බැවින් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. හතරවෙනි කොටස DH සමානයි 4n1 AD බව පෙන්වන්න. හතරවෙනි කොටස DH සමානයි 4n1 AD බව පෙන්වන්න. අපි තුන්වෙනි කොටසේ ත්‍රිකෝණ දෙකක් සමකෝණී කියලා පෙන්නුවා. එhmenan අපිට පුළුවන් පාද අතර අනුපාතය ගන්න. DH බෙදීම DF සමානයි. අපි ඒකට අනුරූප පාද ගන්නවා BEG ත්‍රිකෝණයෙන්. BE බෙදීම BG සමකෝණී ත්‍රිකෝණවල පාද අතර අනුපාතය සමාන වේ. මෙතනින් මම DH යුක්ත කරනවා BE ගුණ කිරීම DF බෙදීම BG. BE කියලා කියන්නේ BC පාදයෙන් භාගයක්. එමනම් BE වෙනුවට මට පුළුවන් ලියන්න භාගයක් BC. DF කියලා කියන්නේ CF පාදයෙන් භාගයක් CF. CF සමාන වෙනවා BGට සමාන්තරාශ්‍රය සම්මුඛ පාද. දැන් මෙතන පුළුවන් අපිට සුළු කරන්න CFට CF ඉවත් වෙනවා. එhmenan මෙතන තියෙනවා දෙකෙන් එකට දෙකෙන් එක ගුණ කළොත් 4n1යි
BC 4න් එකයි BC. BC ට සමාන පාදයක් AD. මොකද AD සමාන වෙනවා BC ට සමාන්තරාශ්‍රය සම්මුඛ පාද EH සමානයි 4න් එකයි AD කියලා මෙන්න මේ ආකාරයට පෙන්වන්න. 9 වෙනි ගැටලුව පතුල සමචතුරාස්‍රාකාර පිරමිඩයක්. පතුලේ පාදයක දිග A කියලා දෙනවා. මේකේ උස 2a. මෙන්න මේ ආකාර ඝන ලෝහ පිරමිඩ 9ක් උණු කරලා ලෝහ අපතේ නොයන ආකාරයට පතුලේ අරය R1 උස 3i R1 ඝන ඍජු වෘත සිලින්ඩරයක් තනනු ලැබේ. එහෙනම් අපිට පුළුවන් සම්බන්ධතාවයක් ගන්න. පිරමිඩේ පරිමාව ගන්න පුළුවන් 3න් එකක් පතුලේ වර්ගඵලය එනවා A වර්ගය ගුණ කරන්න ඕනේ ඍජුසෙන් 2a. මේ වගේ ඒවා 9ක් නිසා මේක 9න් ගුණ කළා. ඒක සමාන වෙනවා සිලින්ඩරයේ පරිමාව. සිලින්ඩරයේ පරිමාව 5r වර්ගය h වලාගය 3ir. පුළුවන් මෙතන සුළු කරන්න 3 ඒවා 1යි මෙතනට 3 ඒවා 3යි. වම් පැත්තේ තියෙනවා 3 ඒවා 2ක් 6යි. ඒ ඝණය සමාන වෙනවා 3යි 5r ඝණය. ඒ ඝණය උක්ත කරනවා 6න් බෙදනවා දෙපැත්තම 3යි 5r ඝණය බෙදීම 6. හරය සහ ලවය 3න් බෙදනවා. එහෙනම් ඒ ඝණය සමාන වෙනවා 5r ඝණය බෙදීම 2. r සමානයි 1.7යි 2.5යි 5 වලාගේ 3.14 ලෙසගෙන ලබ්ගණක වගු භාවිතයෙන් ඒ ඝණයේ අගය සොයා පිරමිඩයක පතුලේ පැත්තක දිග ඒ ආසන්න සෙන්ටිමීටරයට ලබා ගන්න. ඒ ඝණය සමානයි 5 වලාගේ ආදේශ කරනවා 3.14 r වලාගේ 1.725 ඝණය බෙදීම 2. අපි ආදේශ කළා. දැන් දෙපැත්තෙම ලබ්ගණකය ගන්නවා. දෙපැත්තෙම ලබ්ගණකය ගත්තා. ලබ්ගණක නීතියට අනුව ප්‍රසාරණය කරනවා. ලඝු 3.14 එකතු කිරීම 3 වාරයක් ලඝු 1.725 අඩු කිරීම ලඝු 2. 3.14 ලබ්ගණකය 0.49669 එකතු කිරීම 3 ගුණ කිරීම 1.725 ලබ්ගණකය 0.23668 අඩු කිරීම ලඝු 2 අගය එනවා 0.30 10. 0.49669 ගුණ කරනවා මේක 3න් ගුණ කරනවා 8 3ක් 24යි 2ක් ඉතුරුයි 0.17යි 0.71 අඩු කිරීම 3.1. නම් මෙතනින් අපිට පුළුවන් මේක සුළු කරලා ලඝුවේ ඝණය හොයාගන්න 0.9.6.3. ඒ ඝණය හොයනවා ප්‍රතිලබ් ගණකය ගන්නවා 96.3 ලබ්ගණකය ප්‍රතිලබ් ගණකය ගන්නවා 0.9.6.3 ප්‍රතිලබ් ගණකය එනවා 8.0.5.9. එහෙනම් ඒ ඝණය එනවා 8.0.5.9. ඒ වලාගේ සොයන්න කියන්නේ ඝන මූලය ගන්නවා 8.0.5.9 ඝන මූලය. මේක අපිට ලියන්න පුළුවන් 8.0.5.9 කියන එක 8යි කියලා ගන්න පුළුවන්. ඝන මූලය කියන්නේ 3න් 1 වෙනි බලය. 2 ඝණය මෙතන සුළු වුණාම එනවා 2යි. එමනම් ඒ වලාගේ එනවා ආසන්න සෙන්ටිමීටරයට සෙන්ටිමීටර 2යි. පැත්තක දිග A වන සමචතුරාස්‍රාකාර හරස්කඩක් සහිත උස 2i A වන ඝනකාභයකින් ඉහත සඳහන් මිනුම් සහිත එක් කුඩා පිරමිඩයක් කපා ඉවත් කරන්නේ නම් එවිට ඉතිරි වන ලෝහ පරිමාව සොයන්න. ඝනකාභයේ පරිමාව දිග පළල උස ගුණ කරන්න ඕනි. දිග A පළල A උස 2i A. එහෙනම් පරිමාව වෙනවා 2i A ඝනය. ඒ වලාගේ දෙකක් කියලා අපි හොයාගෙන තියෙනවා. එහෙනම් මෙතනට ආදේශ කරනවා 2 ඝණය සුළු කළොත් එනවා 2 ඝණය 8යි 8 2කින් ගුණ කළොත් 16යි. පිරමිඩේ පරිමාව 3න් 1යි පතුලේ වර්ගඵලය A ගුණ කිරීමේ උස එනවා 2i A.
3න් 2යි ඒ ඝනය ඒ වලාගය 2යි ආදේශ කරනවා 16 බෙදීම 3යි. ඉතිරි පරිමාව ගන්න පුළුවන් 16න් අඩු කරන්න ඕනි 3න් 16ක්. හරය සමාන කරගන්නවා. මේ 16ත් අපි 3න් පංගුවක් විදිහට ලියා ගන්නවා 48යි 3න් 16 අඩු කරනවා. මේක අඩු කළොත් එනවා 2යි 32යි 3න් 32යි 32 3න් බෙදුවොත් 32ට 3 ඒවා 10යි. තව ඉතුරු වෙනවා 2ක් 10යි 3න් 2යි සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර්. අමලා සහ සුමනා නිවාඩු කාලය තුලදී එක්තරා නවකතාවක් කියවීමට තීරණය කරති. අමලා පළමු වන දිනයේදී පිටු 20ක් කියවන අතර අමලා පළමු දවසේ පිටු 20යි. ඉන්පසු සෑම දිනකම ඇය ඊට පෙර දින කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 3ක් වැඩියෙන් කියවයි. පළවෙනි කොටස අහන්නෙත් අපෙන් පළමු වන සහ දෙවන සහ තුන්වන දිනවලදී අමලා කියවන පිටු සංඛ්‍යා පිළිවෙලින් ලියා දක්වන්න. පළවෙනි කොටස පළවෙනි දවසේ පිටු 20යි. දිනයකට වඩා 3ක් ඊට පස්සේ කියවනවා. එමනම් 20ට 3ක් එකතු කළොත් 23යි. 23ට 3ක් එකතු කළොත් 26යි. දෙවෙනි කොටස අමලා 16 වන දිනයේදී පිටු කීයක් කියවයිද? මේකේ පළමු පදය A වලාගය 20යි, D වලාගය 3යි, N වලාගය 16යි. ආදේශ කරන සමීකරණයට Tn සමානයි A ධන N ඍණ එක වාරයක් D. T 16 සමාන වෙනවා A වලාගය 20යි, N වලාගය 16යි, 16න් එකක් අඩු කළොත් 15යි, D වලාගය 3යි. 20 එකතු කිරීම 15 ඒවා 3ක් 45යි, 45ට 20ක් එකතු කළොත් 65යි. 16 වන දින කියවන පිටු ගණන 65යි. 16 වන දින පිටු 65ක් කියවනවා. තුන්වෙනි කොටස ඇය 16 වන දිනේදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි. නම් නවකතාව පිටු කීයකින් සමන්විත වේද? ඓක්‍ය හොයන්න ඕනි. Sn සමානයි n බෙදීම 2 වාරයක් A ධන L. S16 සමාන වෙනවා 16 බෙදීම 2 A වලාගය 20යි, L වලාගය අපි හොයාගත්ත දෙවෙනි කොටස 65යි. 16 දෙකෙන් බෙදුවොත් 8යි. වරහණ ඇතුළ සුළු කළොත් වෙනවා 65ට 20ක් එකතු කළොත් 5යි. 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි. 8 වරක් 8 64යි 4යි 68යි 280යි. හතරවෙනි කොටස සුමනා එම නවකතාවම මෙන්න සුමනා එම නවකතාවම කියවීම ආරම්භ කළේ පළමු වන දිනයෙන් පසු සෑම දිනකටම ඊට පෙර දින කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 4ක් වැඩියෙන් කියවයි. ඒ කියන්නේ D වලාගය 4යි. ඇය දින 17කදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි නම් ඇය පළමු වන දිනයේදී නවකතා පොතේ පිටු කීයක් කියවයිද? අපිට පුළුවන් මේ ශ්‍රේණිය ලියා ගන්න. පළවෙනි දවසේ පිටු A කියවලා තියෙනවා. දෙවෙනි දවසේ කියවලා තියෙනවා A ධන 4ක්. ඊළඟ දවසේ කියවලා තියෙනවා A ධන 8ක්. ඔය ආකාරයට තමයි ශ්‍රේණිය තියෙන්නේ. ඓක්‍ය වෙන සූත්‍රයට අපි ආදේශ කරනවා n බෙදීම 2 වාරයක් 2යි A ධන n ඍණ 1 වාරයක් D කියන සූත්‍රයට. Sn වලාගය දන්නවා අපි පිටු ගණන 680යි. කලින් කොටසේ හොයාගත්තා. දින 17කදී අවසන් කරනවා. එහෙනම් n වලාගය 17යි. 17 බෙදීම 2 2යි. A වලාගය අපි දන්නේ නැහැ. n වලාගය 17යි. 17න් එකක් අඩු කළොත් 16යි. D වලාගය දන්නවා 4යි. 17 බෙදීම 2 වරහණ ඇතුළ සුළු කරන්න පුළුවන් අපිට 2යි A එකතු කිරීම 64 ඒවා 2ක් 16 ඒවා 4ක් 64යි. පොදු පදයක් එළියට ගන්න පුළුවන් A ධන 32 මෙතන සුළු වෙනවා. දැන් හරය සහ ලවය දෙකෙන් බෙදෙනවා. සමීකරණය දෙපැසම 17න් බෙදෙනවා. 680 17න් බෙදුවොත් 40යි. 40 සමාන වෙනවා A ධන 32. මෙතනින් පුළුවන් අපිට A වලාගය හොයාගන්න. 40න් 32ක් අඩු කළා A වලාගය 8යි. එනම් පළමු වන දින පිටු 8ක් කියවයි. පස්වෙනි කොටස මෙම දෙදෙනාම එකම දිනකදී නවකතාව කියවීම ආරම්භ කළේ නම් ඔවුන් දෙදෙනා එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කුමන දිනයේද? අමලාගේ පළමු පදය 20යි, D වලාගය 3යි,
සුමනගේ පළමු පදය 8යි, ඒ වලාගේ 8යි, D වලාගේ 4යි. අපි දෙදෙනාගේම දින ගණන n කියලා ගන්නවා. Tn සමානයි a ධන n ඍණ එක වාරයක් D කියන සූත්‍රයට ආදේශ කරනවා. මෙතනින් එනවා 20 එකතු කිරීම n ඍණ එක වාරයක් 3. මෙතනින් එනවා 8 එකතු කිරීම n ඍණ එක වාරයක් 4. මේ දෙදෙනාම එකම දවසකදී එකම පිටු ප්‍රමාණයක් කියවන්න ඕනි. එහෙනම් මේ දෙක සමාන වෙන්න ඕනි. මේක සමාන කළොත් වෙනවා 20 එකතු කිරීම 3n අඩු කිරීම 3 සමානයි 8 එකතු කිරීම 4n අඩු කිරීම 4. 20න් 3ක් අඩු කළොත් 17 එකතු කිරීම 3n 8න් 4ක් අඩු කළොත් 4 එකතු කිරීම 4n. මේ 3n ගේනවා මේ පැත්තට 4 අපි මේ පැත්තට අරන් යනවා 17 අඩු කිරීම 4 සමානයි 4n අඩු කිරීම 3n. n වලා ගේනවා 17න් 4ක් අඩු කළොත් 13යි. එමනම් 13 වන දින මේ දෙදෙනාම එකම පිටු ප්‍රමාණයක් කියවනවා. 11 වෙනි ගැටලුව දී ඇති රූපයේ කේන්ද්‍රය O වන වෘත්තයේ AB විස්කම්භයක්ද CD යනු X ඉදී AB මගින් සමච්ඡේදනය වන ජායක් වෙයි. මේ ජාය සමච්ඡේදනය වෙලා තියෙනවා. අපිට පුළුවන් ඒක ලකුණු කරගන්න. A ඉදී වෘත්තයට ඇඳි PAR ස්පර්ශකයට CP ලම්බ වේ. මෙතන ලම්බකයි කියලා කියනවා. ඒ වගේම මේක ස්පර්ශකයක් නම් මෙතන කෝණයක් අංශක 90ක් වෙනවා. දී ඇති රූපය උත්තර පත්‍රයේ පිටපත් කරගෙන OC යා කරනවා. PAXC වෘත්ත චතුරස්‍රයක් බවත් AC ජාය මගින් PCO කෝණය සමච්ඡේදනය වන බවත් පෙන්වන්න. CX ඒ කෝණය සමාන වෙනවා අංශක 90යි. අපිට ගාණේ කියනවා CX සමානයි XD කියලා ගාණේ දීලා තියෙනවා. ඒ වගේම කේන්ද්‍රය O වෙනවා. ජායක මධ්‍ය ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව ජායට ලම්බ වේ. CXA කෝණය අංශක 90ක් වෙනවා. CPA කෝණය අංශක 90යි දීලා තියෙනවා. PAR කෝණයට CP ලම්බකයි දී ඇත. CXA කෝණය එකතු කිරීම CPA කෝණය සමාන වෙනවා අංශක 180යි. එම නිසා PAXC වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලක් සම්මුඛ කෝණ පරිපූරක වේ. චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලක් පරිපූරක නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වේ. AC ජාය මගින් PCO සමච්ඡේදනය වන බව පෙන්වන්න. OC සමානයි OA අරය OCA කෝණය සමාන වෙනවා OAC කෝණය. මම මේ කෝණය ගන්නවා x කියලා. සමද්විපාත් ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ. දැන් මට පුළුවන් PAC කෝණය හොයන්න. PAC කෝණය එකතු කිරීම CAO කෝණය සමාන වෙනවා PAX කෝණය. PAC කෝණය එකතු කිරීම CAO කෝණය අපි x කියලා ගත්තේ. PAX කෝණය අංශක 90යි. PAC කෝණ 90 අඩු කිරීම x. මේ කෝණය එනවා අංශක 90 අඩු කිරීම x. PCA කියන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය 180ක් නිසා 90 එකතු කිරීම 90 අඩු කිරීම x එකතු කිරීම PCA කෝණය සමාන වෙනවා 180යි. මෙතනින් පුළුවන් අපිට PCA කෝණය උක්ත කරන්න 180. මෙතන 90 දෙකක් 180යි. ඒක අනිත් පැත්තට අරන් යනවා අඩු කිරීම 180ක්. මේ ඍණ x කියන කෝණය අනිත් පැත්තට යනකොට මේ x ධන x වෙනවා. 180ට 180 PCA කෝණය සමාන වෙනවා x. මෙන්න මේ කෝණයත් අපිට හොයාගන්න පුළුවන් ওই විදිහට x. PCA කෝණය සමාන වෙනවා ACO කෝණය සමානයි x. කෝණ දෙක සමානයි කියලා කියන්නේ
PCO කෝණය AC මගින් සමච්ඡේදනය වේ. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට පළවෙනි කොටස පෙන්වන්න. දෙවෙනි කොටස DAR ට සමාන කෝණ දෙකක්. DAR කියන්නේ මෙන්න මේ කෝණය. DAR ට සමාන කෝණ දෙකක් හේතු දක්වමින් සඳහන් කරන්න. DAR ට සමාන කෝණයක් ගන්න මෙන්න මේ කෝණය. කෝණයක් තමයි ACD කෝණය. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. තවත් එක කෝණයක් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මොකද මේ රේඛා දෙක සමාන්තරයි. මෙතනත් අංශක 90යි, මෙතනත් අංශක 90යි, මේ අංශක 90යි. එමනම් රේඛා දෙක සමාන්තරයි. ඒකාන්තර කෝණ සමාන නිසා මේ රේඛා දෙකත් මේ කෝණ දෙකත් සමාන වෙනවා. CDA කෝණය. CDA කෝණය ඒකාන්තර කෝණ. මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට 11 වෙනි ගැටලුවට පිළිතුරු සපයන්න. අපි බලමු අවසාන ගැටලුව 12 වෙනි ගැටලුව. එක්තරා වෙළඳසැලකට පැමිණි පාරිභෝගිකයන් 100 දෙනෙකු පිළිබඳව. එතකොට මේ සරලතර කුලකයේ මෙතන 100යි අපිට පුළුවන් ඒවා ලකුණු කරන්න ওই ආකාරයට 100 දෙනෙකු පිළිබඳ තොරතුරු සහිත අසම්පූර්ණ වෙන් රූපයක් මෙහි දැක්වේ. පාරිභෝගිකයෝ 14 දෙනෙක් මාළු හෝ පරිප්පු හෝ බිත්තර හෝ මිලට නොගත්හ. එහෙනම් අපිට පුළුවන් 14 දෙනා ලකුණු කරන්න මෙන්න මේ ආකාරයට මේ රවුම් වලට පිටින්. පාරිභෝගිකයෝ 60 දෙනෙක් පරිප්පු මිලට ගත්හ. පරිප්පු මිලට ගත්තේ අය ඉන්නවා මෙන්න මේ රවුමේ 60ක්. මේ රවුමේ 60යි. දී ඇති රූපය ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගෙන සපයා ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. පළවෙනි කොටස මාළු බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක් මිලටගත් පාරිභෝගිකයින් සංඛ්‍යාව කීයද? මෙතන එක් වර්ගයක් පමණක් විදියට ගත්තේ අය ඉන්නේ, බිත්තර පමණක් ගත්තේ අය ඉන්නවා. ආයේ මාළු පමණක් මිලට ගත්තේ අය ඉන්නවා. ඒක අපිට හොයාගන්න පුළුවන්. සම්පූර්ණම 100යි. ඒ 100ෙන් අඩු කරන්න ඕනි 60ක්. ඒ වගේම 14ක්. මෙතන එනවා 100 අඩු කිරීම 74 26යි. මෙන්න මේ කොටසේ සහ මේ කොටසේ ඔය තැන් දෙකේම ඉන්නවා 26ක්. මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයින් සංඛ්‍යාව භාණ්ඩ වර්ග තුනම ගත්තා කියලා කියන්නේ මෙන්න මේ කොටස. ඒ සංඛ්‍යාව භාණ්ඩ වර්ග දෙකක් පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාවට සමාන නම් ඒ කියන්නේ මෙතන ඉන්න සංඛ්‍යාව මේ එළියේ ඉන්න මේ දෙකේ ඉන්න දෙන්නට සමානයි. භාණ්ඩ වර්ග තුනම අරන් තියෙන 60 බෙදීම 2. 62න් බෙදුවොත් 30යි. තුන්වෙනි කොටස බිත්තර සහ පරිප්පු පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මාළු සහ පරිප්පු පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් නම් මෙතන x මෙතන 2x කියලා කියනවා. බිත්තර සහ පරිප්පු මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද? 2x එකතු කිරීම x සමාන වෙනවා 30කට. මෙතනින් පුළුවන් අපිට x වලාගය හොයන්න 10යි. අපිට ඕනි කරන්නේ 2x වලාගය 20යි. පාරිභෝගිකයන් සංඛ්‍යාව 24 වෙනි කොටස මාළු මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 52ක් නම් මාළු මිලටගත් සංඛ්‍යාව 52ක් නම් බිත්තර පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද? දැන් මෙතන අපි හොයාගෙන තියෙනවා 10යි. මෙතන 10යි. මෙතන 20යි. අපිට පුළුවන් දැන් හොයන්න මේ රවුම සම්පූර්ණයෙන්ම ඉන්නවා 52ක්. මෙතන ඉන්නවා 20ක්. මෙතන ඉන්නවා 14ක්. එහෙනම් මේ කොටස අපිට හොයාගන්න පුළුවන් 100ෙන් අඩු කරන්න ඕනි 52 එකතු කිරීම 20 එකතු කිරීම 14 මෙතන සුළු කළොත් එනවා 100 අඩු කිරීම 52යි 20යි 72යි 72යි 14යි 86යි මේක අඩු කළොත් එනවා 14ක්. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට 12 වෙනි ගැටලුවට පිළිතුරු සපයන්න. මේ ආකාරයටම අපි මේ ප්‍රශ්න පත්‍රයේ මුල් කොටස සාකච්ඡා කරලා තිනවා. ඒ සියලු ඒවා ඔබ අධ්‍යයනය කරන්න.